දෙක වර්ෂයේ A level chemistry paper එකේ 11 වෙනි ගැටලුව. ඒක සංයෝජ ලෝහයක නිර්ජලීය ක්ලෝරයිඩයේ ග්‍රෑම් 5ක් එහි නිර්ජලීය සල්ෆේටයට සම්පූර්ණයෙන්ම පරිවර්තනය කළ විට නිර්ජලීය සල්ෆේටයේ 6 ග්‍රෑම් ලැබේ. ලෝහයේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය වනුයේ. මේ ගැටලුව ගත්තට පස්සේ අපිට ගණනය කිරීමක් තමයි කරන්න වෙන්නේ. ඒක සංයෝජ ලෝහයක්. ඒක සංයෝජ ලෝහයක නිර්ජලීය ක්ලෝරයිඩයක් තියෙන්නේ. ඒක සංයෝජ ලෝහයක් නම් මොකද්ද වෙන්න ඕන? ධන 1 අවස්ථාවේ තමයි තියෙන්න ඕන. ඒකේ නිර්ජලීය ක්ලෝරයිඩය. ඒතර මම මේක සංයෝජ ලෝහය M කියලා ගත්තොත් මට ඒකේ නිර්ජලීය ක්ලෝරයිඩය ලියා ගන්න පුළුවන්. ඒක සංයෝජ හින්දා MCl කියලා. ඊළඟට එහි නිර්ජලීය සල්ෆේට සම්පූර්ණයෙන්ම පරිවර්තනය කළ විට නිර්ජලීය සල්ෆේටය බවට පත් කරන්නේ. දැන් ඒක සංයෝජන ධන 1 කියලා කිව්වනේ සල්ෆේටය වෙනකොට ඍණ 2 තියෙන. එහෙනම් අපිට කොහොමද ඒක ලියා ගන්න වෙන්නේ? M2 SO4. නම් මේක තමයි මෙතෙන්දි වෙන පරිවර්තනය. දැන් අපිට අහන්නේ M කියලා මම ගත්ත ලෝහයේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. අපිට මේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ගන්න පුළුවන් කොහොමද? මවුල ගණන් වලින්. ඊට කලින් මම මෙන්න මේ උණ ප්‍රතික්‍රියාව තුලිත කර ගන්න ඕන. එතකොට මට ලෝහ ගණන තුලිත කරගත්තා නම් හරි ලෝහ ගණන තුලිත කරගන්න මේ පැත්තට දෙකක් දාගත්තා නම් ලෝහ ගණන දෙපැත්තම තුලිතයි. දැන් අපි බලමු මවුල සංඛ්‍යාවන්. මවුල. එතකොට මට ලෝහයේ නිර්ජලීය ක්ලෝරයිඩයේ මවුල ගාන ගන්න පුළුවන්. අපි දන්නවා මවුල ගාන ගන්නේ ස්කන්ධය බෙදීම සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. නිර්ජලීය ක්ලෝරයිඩයේ ස්කන්ධය 5 ග්‍රෑම් කියලා දීලා තියෙනවා. සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ගන්නකොට අපිට ලෝහයේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය x කියලා ගත්තොත් මට ක්ලෝරයිඩයේ එන්නේ එතකොට 35.5 ග්‍රෑම් මවුලයට. එහෙනම් මට ලෝහයේ ක්ලෝරයිඩයේ මවුල ගන්න එනවා ග්‍රෑම්ට ග්‍රෑම් කපලා ගිහිල්ලා 5යි x ධන 35.5 මවුල් කියලා. එහෙනම් මට දැන් ඒ ඇසුරෙන් මෙම ලෝහයේ සල්ෆේටයේ මවුල ගන්න පුළුවන්. ඒ කොහොමද මං ගන්නෙ? දැන් මේක තුලිත ප්‍රතික්‍රියාවක්. තුලිත ප්‍රතික්‍රියාවේ මෙතන මවුල දෙකක් තියෙනවා නම් මෙතන තියෙන්න ඕන එක මවුලයයි. මොකද මෙන්න මෙතන තුලිත වෙලා තියෙන්නේ දෙකකින් නිසා. මේ පැත්තේ තියෙන එකයි ඒකෙන්ද එකක් තියෙනවා. එහෙනම් අපිට සල්ෆේටයේ මවුල ගන්න පුළුවන් කොහොමද? මෙන්න මේ ක්ලෝරයිඩයේ මවුල ගානෙන් හරියට ධන 35.5 මේක බෙදන්න ඕන දෙකෙන්. ඒක තමයි මේ ලෝහයේ සල්ෆේටයේ මවුල ගාන වෙන්නේ. හරිනේ. මං හිතනවා එතකම් පැහැදිලි කියලා. ඒ වගේම අපිට මේ සල්ෆේටයේ මවුල ගාන ආපහු හොයන්න පුළුවන් කොහොමද? මවුල ගාන සමාන වෙනවා ස්කන්ධය බෙදීම සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. ඒ අනුව අපි දැන් ගමුකෝ මේ ලෝහයේ සල්ෆේටයේ මවුල ගාන. එතකොට මට එන්නේ ස්කන්ධය දීලා තියෙනවා 6 ග්‍රෑම් කියලා. 6 ග්‍රෑම්. ඊළඟට ලෝහයේ සල්ෆේටයේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය මම කිව්වා ලෝහයේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය x කියලා මම ගන්නවා කියලා. එතකොට මෙතෙන්ට 2x එන්න ඕන. ඒ වගේම අපි දන්නවා සල්ෆර් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 32යි. ඒ වගේම ඔක්සිජන් වල 16යි. ඒතර ඔක්සිජන් 4ක් තියෙන හින්දා 64යි. එතකොට අපිට එනවා 96ක් ග්‍රෑම් මවුලයට කියලා. ධන එහෙනම් 96යි.
ග්‍රෑම් මවුලයට. එහෙනම් ග්‍රෑම්ට ග්‍රෑම් කැපුණට පස්සේ අපිට ලෝහයේ සල්ෆේටයේ මවුල ගාන එනවා 6 බෙදීම 2x ධන 96යි මවුල් කියලා. එහෙනම් අපිට දැන් මේකෙන් පිළිතුර ගන්න පුළුවන්. මෙන්න මේකත් සල්ෆේටයේ මවුල ගාන, මේකත් එම ලෝහයේම සල්ෆේටයේ මවුල ගාන. එහෙනම් මොකද්ද වෙන්න ඕන? මේ දෙක සමාන වෙන්න ඕන. අන්න එහෙනම් අපි මේ දෙක සමාන කරලා එතනින් පිළිතුර ගමු. එහෙනම් මම ලියා ගන්නම් 5යි x ධන 35.5 බෙදීම 2යි මවුල් සමානයි 6 බෙදීම 2x ධන 96යි මවුල්ට. මම මේ බෙදීම මෙතන මට මේ බෙදීම මෙහෙම ලියා ගන්න පුළුවන් නේ. x ධන 35.5 බෙදීම 2යි. එතකොට මට මේ බෙදීම ගුණ කිරීමක් කරගත්තට පස්සේ ලියා ගන්න පුළුවන් 5යි x ධන 35.5 ගුණ කිරීම උඩයට මාරු වෙනවා. එතකොට 2යි සමානයි 6 බෙදීම 2යි x ධන 96යි. මම මේ හැම පියවරක්ම ලියන්නේ ඔයාලට මේක පැහැදිලි වෙන්න ඕන හන්ද. ඊට පස්සේ මම ලියා ගන්නම් 5 මම මෙතන මේ දෙකෙන් ගුණ කරනවා යට. එතකොට 2යි x ධන 35.5 ඒව දෙකක් 71 සමාන වෙනවා 6 බෙදීම 2යි x ධන 96ට. එහෙනම් මම දැන් හරස් ගුණිතය දාන්න. එතකොට මට එනවා 5 වාරයක් 2යි x ධන 96 සමාන වෙනවා 6 වාරයක් 2යි x ධන 71. එහෙනම් දැන් අපි සුළු කරමු. 10යි x ලැබෙනවා ධන 96 ගුණ කිරීම 5 සමාන වෙනවා 12යි x ධන 71 ගුණ කිරීම 6ක්. මේ පැත්තේනේ දැන් වැඩි x ගාණක් තියෙන. එහෙනම් මම මෙන්න මේ 10යි x මේ පැත්තට ගේන්න. එතකොට මට එනවා 96 ගුණ කිරීම 5 ඍණ 71. එතකොට මේක මේ පැත්තට ගේනවා. ගුණ කිරීම 6 සමානයි 12යි x ඍණ 10යි x. එහෙනම් 96 5ක් කීයද? 5 වරක් 6 30යි 3ක් ඉතිරි 5 වරක් 9 45යි 480යි. 480යි ඒ වගේම 71 ඒවා 6යි. 6 වරක් 1 6යි. 6 වරක් 7 42යි. නාරින 426 සමානයි 2යි x. එහෙනම් දැන් අපි 480න් 426ක් අඩු කරගන්න ඕන. 4යි 54ක් තමයි එන්නේ. ඒතකොට අපිට 2යි x සමානයි 54යි. එහෙනම් අපිට x ගන්න පුළුවන් 54 බෙදීම 2යි. ඒ අනුව අපිට x එනවා 27යි ග්‍රෑම් මවුලයට කියලා. ඒ තමයි අපි ගත්ත M ලෝහයේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. ඒ අනුව අපිට 11 වෙනි ගැටලුවට නිවැරදි පිළිතුර විදිහට ගන්න පුළුවන් අංක 3. මම හිතනවා මේ ගැටලුව විසඳපු ආකාරය ඔයාලට පැහැදිලි කියලා. ප්‍රශ්නේ කියන්නේ ඒක සංයුජ ලෝහයක්. ඒක සංයුජද නම් ධන 1 වෙන්න ඕන. ඒකින්ද අපි ක්ලෝරයිඩ් සූත්‍රය හොයාගත්තා. ඒ අනුව අපි සල්ෆේටයේ සූත්‍රයත් හොයාගත්තා. ඊට පස්සේ අපි මේ ප්‍රතික්‍රියාවට සමීකරණයක් ලියාගෙන ප්‍රතික්‍රියාව තුලිත කරගත්තා. තුලිත කරගෙන ඉවර වෙලා මොකද්ද කරේ? ක්ලෝරයිඩේ මවුල ගාන ගත්තා. ඒ ක්ලෝරයිඩේ මවුල ගාන අනුව සල්ෆේටයේ මවුල ගාන ගත්තා. ඊට පස්සේ අපි සල්ෆේටයේ මවුල ගාන වෙනමත් ගණනය කරා. ඊළඟට ඒ දෙක සමාන කරන එක තමයි කරේ. මොකද ක්ලෝරයිඩයට අනුව ගත්තත් මවුල ගාන සල්ෆේටයේ මවුල ගාන ගත්තත් කොහොමත් අවසානයේ දෙකේම මවුල ගාන එක වෙන්න ඕනනේ. ඒ අනුව අපිට
ඒ දෙක සමාන කරලා ගත්තට පස්සේ පිළිතුර ආවා ලෝහයේ මවුල ලෝහයේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය විදියට 27 ග්‍රෑම් මවුලයට. මම මෙතෙන්දි හැම සුළු කිරීමක්ම ඊටාම සරලව මේකෙදි ලියලා පෙන්නුවා. ඒ මොකද හැමෝටම තේරෙන්න ඕන හින්දා. හැබැයි මේක 11 වෙනි ගානේක හින්දා ඔයාලා විභාගයට ගියාම මෙහෙම හැම පියවරක්ම ලියලා ඉන්න එපා. පුළුවන් තරම් ඉක්මනට සුළු කරලා හිතින් සුළු කරන්න පුළුවන් ඒවා හිතින් සුළු කරලා ඉක්මනින්ම ගැටලුව විසඳන්න. මම හිතනවා මේ ගැටලුව විසඳපු ආකාරය ඔයාලට පැහැදිලි වෙන්න ඇති කියලා. ඒ අනුව 11 වෙනි ගැටලුවට නිවැරදි පිළිතුර වෙන්නේ අංක 3.